පොඩි කාලේ ඉඳන් අම්මගේ බඩේ ඉපදෙලා ඒකට කිරි දීලා ඇදිලා කරලා අන්තිමට අයියා මල්ලිය මරලා ඉඩමකට බිමකට. ඕක පොඩි කාලේ කාටවත් පැහැදිලි කරගන්න බෑනේ මේ ළමයින්. ඉස්කෝලේ යන කාලේ සුට්ටක් ළමයින්ට ඔලුවට දාන්න බෑනේ ළමයි මේක මොකද්ද කියන්නේ. ඔක කියලා දෙන්න පටන් ගත්තොත් පොඩි කාලෙම තේරෙනවා. පොඩි කාලේ ඉඳන් උගන්වන්නේ මොකක් කරන්නද? පන්තියේ පළවෙනි යවයා. පන්තියේ එක වෙයා. හරි එක වෙලා අනිත් එකව මොනවද? ඌ පරද්දපන්. හරිද? ඌට මොකුත් දෙන්න එපා. හරි? පොඩි කාලේ ඉඳන් ඔලු කණ එක නතර කරලා දාන්න ඕන. ඔලු කණ එක නතර කරන ලස්සන සමාජයක් ඇදෙන ඔක පටන් ගන්න පොඩි කාලේ. ළමයාටයි බලපෑම් කරන එක වෙයක්. ඒක හැදෙන්න දෙන්න. උගේ ලස්සන මනසට ලස්සන ජීවිතයක් හැදෙන්න දෙන්න. මං කියනර අපි ඉපදෙන වෙලාවේ මේ කිසිම දෙයක් නැතුව ඉපදෙන්නේ. ඇඟේ නූල් පොටක්වත් නැහැ අපි ඉපදෙන වෙලාවේ. හරි? මැරිලා යනකොට නූල් පොටක්වත් නැහැ නේද? කිසි දෙයක් දන්නෙත් නැහැ මේ සමාජය ගැන. පිළිවෙල දන්නේ නැහැ. කිසිම දෙයක් මේ සමාජය ගැන අපි දන්නේ නැහැ ඉපදෙන වෙලාවේ. එහෙනම් මේක හදන්නේ කවුද ටික ටික? දෙමාපියන්ට වැරදි කියනවා නෙවෙයි. හරි? මේක ටික ටික හදන්නේ කවුද? සමාජය. හරිනේ? පොඩි කාලේ ඉඳන් හරියට ඒ දෙමාපිය ගුරුවරු අපි හරියට මේ මොකක් කරනවද? විවෘත මනසකින් වැඩ කරන්න ළමයා ගැන. ළමයාට පොඩි කාලේ ඉඳන් ජරා ගන්න තමයි. ඒක අපි හිතනවා ළමයාගේ පැවැත්මට ඒක තමයි ඕනෙම කියලා. හැබැයි ළමයාව විනාශ කරන්නේ ඒක. පොඩි කාලේ ළමයා ගොළුවට දානවා වැරදියක්. නේදල්නේ? එහෙනම් ළමයා හැදෙන්නේ ඒ විදිහට. ළමයා පුදුම දුකක් විඳිනවා ජීවිතේ. හරි? සමාජෙ මෙච්චර ප්‍රශ්නත් ඒකයි. හරි? මොනෝක ඉපදුනේ මුකුත් දන්නේ නැති ඉපදිච්ච එක අවසානයේ මොනවා පස්සේ මොන පැත්තටද හරවන්නේ කියන එක තීරණය කරන්න ඕනේ ඒ ළමයාව හදන කෙනා. හොඳයි අපි පාරමට යමු.